මේ විභාගයේ සඳහා අපේ කණ්ඩායමේ ප්‍රස්තුතිය කෙසේය? අපේ ප්‍රථම ස්ථානයේ නායකත්වය ඔබවන මම ගේරිනා දුස්නේ. අපේ දෙවන ස්ථානයේ රජීනා නිපසරිකා, අපේ දෙවන ස්ථානයේ තරුල් දිනේන්ද්‍ර, අපේ සිවන ස්ථානයේ සිත විදාම්සනීය මේ තරගයේ සඳහා අද තරගවා දිනවා. ප්‍රතියෝජනීය සුමානකරණය මම කියනවා. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ඉලා රජයේ නැති ක්‍රියාමාර්ග උපයානුකූල බලකල සාදරී නොවේ. අදින මාජිකා ප්‍රතියෝජනය කරන අපි වේකා නිවාසය, හතරවැන්නාලේ ස්ටේජනී දේවින්ද්‍යා, තෙවැන්නාලේ සිමින් උදාරා, දෙවැන්නාලේ චමින් විනවර, අදින සමස්ත කණ්ඩායම නායකත්වය ඔබවන මම ඔමලි හුණා. යෝජක ක්‍රීඩා සිටිපදින උණුසුමි ගරුමුද්දිමතුනි, ජපාන් ජාතිකයන් ඒගොල්ලෝගේ රාජපාලනය කරන ස්ථානයක කියන්නේ සේබු කියලා. ඒ වගේම කොරියන් ජාතිකයන් ඒගොල්ලෝගේ රාජපාලනය කරන ස්ථානයක කියන්නේ ජෝන්බු කියලා. ඒ වගේම ඉංග්‍රීසි ජාතිකයන් ඒගොල්ලෝගේ රාජපාලනය කරන ස්ථානයක කියන්නේ ගවර්න්මන්ට් කියලා. ඒ වගේම ලාංකීය ජාතිකයන් වල උපවම අපේ රාජපාලනය කරන ස්ථානයක කියන්නේ රජය කියලා. එහෙනම් මේ මාතෘකාවේ තියෙන රජය ලෝකේ තියෙන ඕන රජයක් වෙන්න පුළුවන් වුණාට ලංකාවේ තියෙන රජයට මූලිකත්වය දීලා කටයුතු කරනකොට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීම රජයේ ගැන ක්‍රියාමාර්ග උපායන්වල බලනවා සාධනීය වේ යන වාස්තව ඔබේ මගේ පාසල සඳහා තම කොටස් කිහිපයකට ඛණ්ඩනය කරන්න. පළවෙනි කොටසේ සංචාරක කර්මාන්තය. ගරුමුද්දිමතුනි, සංචාරක කර්මාන්තය හැදින්වීමට කලින් සංචාරක ක්‍රියාකාරකම් කියන්නේ මොකක්ද කියලා කියන්න ඕනේ. United Nations World Tourism Organization එකට අනුකූලව සංචාරක ක්‍රියාකාරකම් කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙකු තමගේ ඒකාකාර ජීවිතයෙන් මිදලා තමා දන්නා හෝ නොදන්න පරිසරයක සවාරි ගත කිරීම කෙටියෙන්ම සංචාරක ක්‍රියාකාරකම් වෙනවා. දැන් ඔය කියන සංචාරක ක්‍රියාකාරකම මුදල් රුපියල කර්මාන්තයක් කරනවා. අන්න එතකොට සංචාරක කර්මාන්තයේ බවට පත් වෙනවා. දැන් ගරුමුද්දිමතුනි, ඔය කාරණාවත් එක්ක මම ඔබගේ ඊළඟ කණ්ඩායමේ ප්‍රවර්තන පිළිබඳ විස්තර කිරීමේදී Department of Official Language, Government of Sri Lanka ආයතනයට හා පදු ශබ්දකෝෂයට අනුකූලව ප්‍රවර්තනය කියලා කියන්නේ යම්කිසි දෙයක් ප්‍රචාරය වගේ දියුණු කිරීම. ඒත් එක්කම මම ඔබගේ ඊළඟ කණ්ඩායමේ රජයේ පිළිබඳ විග්‍රහ කිරීමේදී අධිපති බලයක් ඇති, නිශ්චිත දේශ සීමාවක් ඇති, ජාතික පදනමක් ඇති, එතනින් එහාට ගිහිල්ලා නිවැරදි ආකාරයක ආණ්ඩුව විවස්ථාවක් ඇති ස්ථානය. අපි කියන්න රජය කියලා හඳුන්වනවත් එක්කම ඔන්න ඔය කියන රජය ඒ ඉතිහාසික සමාජයේ ප්‍රපංචයක් කරනවා. දැන් ගරුමුද්දිමතුනි, ඔය කණ්ඩායමට එක්ක මාතෘකාවේ ඊළඟ කණ්ඩායමේ කරනවා. උපායානුකූලව බලන කලකිරීම. අපි මේ විදිහට වචන කණ්ඩනය කරනවා. උපායානුකූලව බලනවා කියන්නේ සීතු මංගල ශබ්දකෝෂයට අනුකූලව ක්‍රමයක්. එහෙම නැත්නම් අපි මොකක් හරි කාර්යයක් කරන්න අපිට යෝජිතව කාරණාව අපි උපායානුකූලව බලනකොට අපි කරන කාර්යය යෝජිත වෙනවා නම් සාධාරණීකරණය වෙනවා. අපි උපායානුකූලව බලනවා කියලා හඳුන්වනවා. දැන් ගරුමුද්දිමතුනි, ඔය කණ්ඩායමට එක්ක අපේ මේ මාතෘකාවේ අවසාන වචන කණ්ඩනය වෙනවා. සාධනීය මේ කියන වචන කණ්ඩනය අපි මූලික කොටස් තුනකින් පෙන්නනවා. පළවෙනි කොටස පුද්ගලයාගේ පැත්තෙන් සාධනීය වෙනවද කියලා. දෙවෙනි කොටස ලංකාව කියන රට පැත්තෙන් සාධනීය වෙනවද කියලා. තුන්වෙනි කොටස සංචාරකයා පැත්තෙන් සාධනීය වෙනවද කියලා. දැන් ගරුමුද්දිමතුනි, ඔන්න කියන සාධනීය කියන වචන කණ්ඩනය තව දුරටත් විග්‍රහ කරොත් එයක් ලාභදායක වෙනවා නම් එයක් සාධාරණ වෙනවා නම් විශේෂයෙන්ම එයක් කිරීමට යෝග්‍ය වෙනවා. අන්නේ කියන කාණ්ඩත් එක්ක සාධනීය කියන වචන ටික අපි විග්‍රහ කරනවත් එක්ක අද යෝජකගේ පදනම පැත්තට පොඩ්ඩක් හඳුන්වමු. අපි යෝජක විදියට අපේ පදනම විදියට එහෙම දෙයක් ගන්න වෙනවා. 2022 වර්ෂයේ ලංකාව ආර්ථික අර්බුදයකට වැටෙනවා. ලංකාව බංකොලොත් ලෝක බැංකුව නිවේදනය. අන්න ඒ වගේ කාල පරාසයකදී ලංකාවේ ඉන්න මිනිස්සුන්ට හන්න බොන්න ටික නැති වෙනවා. ලංකාවේ ඉන්න ජනයාට තමගේ අම්මට තාත්තට ඕන කරන්නේ දෙහෙක් ටික ගන්න සල්ලි නැති වෙනවා. තමගේ දුවට පුතාට අරන් දෙන්න පොත පැත්ත පෑන ගන්න සල්ලි ටික නැති වෙන කාලයක් තිබුණා. ලංකාව බංකොලොත් ලෝක බැංකුව නිවේදනය කරනවා. ඒ වගේ සමාජයක ලංකාවේ ඉන්න ජනයව පහළටම දාලා තිබ්බ තත්ත්වයක ඒ ජනයාට හන්න බොන්න ටිකවත් හොයාගන්න බැරි වෙච්ච සමාජයක 2022 වර්ෂයේදී ලංකාව ඒ වගේ පහත් තත්ත්වයක ඉන්නවා. හැබැයි 2022 වර්ෂයේ වෙනකොට ඒ තත්ත්වය යම්තාක් දුරකට වෙනස් වෙලා තියෙනවා. අද වර්තමානයේ වෙනකොට ලංකාව ස්ථාවරත්වයක් යම්තාක් දුරකට පවත්වන්න තියෙනවා. ඒක වෙන්නේ හේතුව තමයි ගරුමුද්දිමතුනි. පළවෙනි හේතුව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වීම.
එහෙනම් ඒ කාරණා ටික එක අද වර්තමානයේ ලංකාව තමාට තියෙන උපරිම උඩා මුදලේ කොහොමද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට සාර්ථකව කටයුතු කරලා තියෙන කියන එක කතා කරන්නේ. අපේ දෙවනියම මුන්නිය උඩුපතට ඉතාමත් පැත්තට විස්තර ගෙනල්ලා දෙන්නා. ඒක දුන්නේ. ඔය කණු ටිකක් සංචාරක කර්මාන්තය පහළට වැටලා තිබ්බ කාලයක් ඇතුළත 2022 දී ලංකාව බංකොලොත් වුණා. 2025 වර්ෂය වෙනකොට ඔය බංකොලොත් භාවය යන්තම් අඩු වෙලා ලංකාව ස්ථාවරත්වයක් වෙලා තියෙනවා. ආර්ථිකව යන්තම් දුරට ස්ථාවරත්වයක් වෙලා තියෙනවා. ගරුතුමනි, එතනදී ඉතාමත් පැහැදිලි වෙනවා කඩාගෙන වැටිච්ච සංචාරක කර්මාන්තය. ඔය ලංකාවේ ආර්ථිකයත් එක්ක සම්වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රවර්ධනය වෙලා තියෙනවා. එහෙනම් ගරුතුමනි, මේ මාතෘකාවේ කියනවා සංචාරක කර්මාන්තය වර්ධනය වෙනවා. රජයේ යාමාර්ග උපයානුකූල බලකඩ ඔය ආකාරයේ සාධනීය වෙනවා. BBC මාධ්‍යවේදින් 2025 වසරේ ආකාශීය සංචාරක ගමනාන්තයක් සහිත රටවල් 10කට ලංකාව ඇතුළත් වෙනවා. එතකොට කරු බුද්ධිමතුනේ ඔය වගේ විනෝදාවක් සහිත සංචාරක ශ්‍රේෂ්ඨයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේලා රජයේ ක්‍රියාමාර්ග උපයානුකූල බලකඩ සාධනය මේකේ පූර්ණිකාවත් සමග අවසරයක නියෝජකයන්ට විවාද ප්‍රේක්ෂණය සඳහා එසේ ලද්දාව අවසරයක් දෙන්න ප්‍රථමයෙන් මෙවු වෙන මාතෘකාවේ වචන කාණ්ඩයක් විවශනය කිරීම සඳහා සංචාරක කර්මාන්තය එදා ඉඳන් අද වෙනකම් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් වෙච්ච ශ්‍රී ලංකාව මේකේ රැකියුම තිබුණා කොහොමද කියලා දැනගන්න. එතකොට කරු බුද්ධිමතුනේ ලංකාවේ සංචාරක ප්‍රමාණය වැඩි වෙලා සුවිශේෂී විභවතාවක් සිට කර්මාන්තයක් බවට මේ වෙද්දි සංචාරක කර්මාන්තය පත් වෙලා තියෙනවා. ඒත් එක්කම ප්‍රවාදනය කියන වචන කාණ්ඩෙට හැන්නට පස්සේ කේන්ද්‍රීය ශබ්දකෝෂයට අනුකූල යමක් සංවර්ධනය වීම පවතින බැරි ඉදිරියට ගෙන යාම සඳහා කරන්නා වූ දිරිගැන්වීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනයට හඳුන්වන්නේ රජයේ ක්‍රියාමාර්ග වල යමුනාට පස්සේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියනා වූ සමස්ත ක්‍රියා ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගන්නා තීරණයකට කරන ක්‍රියාමාර්ගයන් අපි රජයේ ක්‍රියාමාර්ග කියලා හඳුන්වන්නේ උපයානුකූල කියනා වචන කාණ්ඩය පදනමට ඉදිරි කරමින් යමු වෙන සාධනීය කියනා වචන කාණ්ඩය ඉදිරියට යමක පූර්ව අවධිය ක්‍රියාත්මක වන අවධිය පශ්චාත් අවධිය යන ත්‍රිත්වය සාධනීය මට්ටමින් කරන අන්න අපේ හඳුනන කර්මවිමුනේ සාධනීය කියලා ඊළඟට යොමු ප්‍රතිචාරයක ස්ථිර සාධක පදපදිකාරය ඉතින් මොන කියන්නේ උපයානුකූල සාධනීය නැහැ කියලා කර්මවිමුනේ කේන්ද්‍රීය ශබ්දකෝෂයට අනුකූලව රටක් හෝ සංවිධානය යම් කිසි අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා පායමාර්ගිකව කටයුතු කරනවා පායමාර්ගිකව ක්‍රියාමාර්ග කරනවා අන්න අපි හඳුනන්නේ උපයානුකූලයි කියලා. එතකොට කර්මවිමුනේ පදනමේ පළවෙනි කාරණාවක් තමයි සංචාරක කර්මාන්තයේ විභවතාවය මේ වෙද්දි පුළුල් වපසිරේක පැතිලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙද්දි ලංකාව භූමියක් රැංකින් වලින් තමයි වැටෙන්න තියෙනවා. මම පූර්ණිකාව කියනවා වගේ BBC කියන්න පුළුවන්, ටයිම්ස් ඔෆ් කියන්න පුළුවන්, ලෝඩ් ඩිවයිස් කියන්න පුළුවන්. මේ වෙද්දි ලංකාවේ විභවතාවය පුළුල් වපසිරේක පැතිලා තියෙනවා කියලා. මේ වෙද්දි ලංකාව කියන්නේ සංචාරකයන්ට සංචාරයේ කිරීම සුදුසු රටවල් 10ක් කියලා. මේ වෙද්දි ලංකාව කියන්නේ ලෝකයේ ලස්සන රටවල් 10ක් කියලා. සමස්ත ලෝකයක් පිළිගන්න තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි කරපොදිනේ. විභවතාවය අතින් ගොඩක් මුඩින් තියෙන රටක් කියලා මුළු ලෝකයක් පිළිගන්න තියෙනවා කරපොදිනේ. නුවරට ගියොත් කඳු කියන්න පුළුවන්. දකුණට ගියොත් මුහුද කියන්න පුළුවන්. ලංකාවේ නැති දෙයක් නැහැ කරපොදිනේ. අන්න ඕක කියන්නේ ලංකාවේ විභවතාවය කියලා. හැබැයි ඉතින් විභවතාවයක් පිළිගන්න කරපොදිනේ. ලංකාව තාමත් වෙනවනේ වැඩිම සංචාරකයේ රටටවත් වැඩිම සංචාරකයන්ගේ ලාභ වෙන රටට. ඒකට කරපොදිනේ. ලංකාවේ තියෙන විභවතාවය මෙච්චරයි නේද? ජීවිතේ ගන්නවා ක්‍රියාමාර්ගයේ මෙච්චරයි කරපොදිනේ. ක්‍රියාමාර්ගයේ මෙච්චරයි. එතකොට එච්චර විභවතාවයක් තිබුණා. අපි කරන්නේ ප්‍රාථමික අවධියේ ක්‍රියාමාර්ගයකට එක්ක යැපෙවි. සම්ප්‍රදායික පද්ධතියකට එක්ක යැපෙවි කටයුතු කරන්නේ. එතකොට රජය කියන විභවතාවයට අනුකූල ශක්තිදායක සාපේක්ෂව ක්‍රියාමාර්ග ගන්න නැත්නම් අන්න ඒක උපයානුකූල සාධනීය කියන වැය කරපොදිනේ. ඉතින් යා කියලා අතන මේ දෙවෙනි කාරණාවට යමුනාට පස්සේ අනාගත අභියෝගයට මුහුණ දීමට තියෙන හැකියාවට සාපේක්ෂව අපි මේ කතා රජයක් තීරණය කරනවා නේද මුදිනේ අද දිහා බලලා හෙට දිහා බලලා මුදුණු අනාගතේ දිහා බලලා නෙමෙයි. ආයෙත් COVID-19 ප්‍රසංගයක් ලංකාවට આવත් එහෙම. ආයෙත් තෙල් පොලිමේ ගෑස් පොලිමේ ලංකාවට ඇතුළුත් එහෙම. ආයෙත් පාස්පෝර්ට් ආරක ලංකාවට ඇතුළුත් එහෙම. මුලින්ම කඩාවැටෙන්නේ අපි මේ වැඩි වරද්දන සංචාරක කර්මාන්තය. එතකොට කල්පිත මුදිනේ. මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දීමේ හැකියාව ලංකාවේ රජ සතු වගේ නේද?
හදන්න කියන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේලා රජය ගැන ක්‍රියාමාර්ග. මේ අනුකූලව සාධනය කරපු දිනට අපි දෙන්න තැනට පෙන්වන්න සූදානම් වෙලා ඉන්නවා. සංචාරකේ ලංකාවට ආවට පස්සේ යාට මුලින් තියෙන අභියෝග ටික, යාට මුලින් තියෙන ප්‍රශ්න ටික, යාට ලංකාවට පතර ටික අපේ දෙවියන්ට දැන් පෙන්වන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මෙයාලා මේ කියන විදිහට ලංකාවේ රජය ගත්ත ක්‍රියාමාර්ග ටික මෙයාලා කියන සූදානම් වෙලා ඉන්නවා. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අධ්‍යාපනයේ මේ අනුකූල ක්‍රියාමාර්ග ගන්න නිසා අපි කියන මේක සාධනීය නෑ කියලා. ලංකාව පෙරදිග ධාන්‍යාගාරික සැහැඳිනුණු කාලේ ඉඳන් අපේ පැරණි රජවරු විදේශීය රටවල් එක්ක සම්බන්ධතා පැවැත්වුවා. අන්න ඒකම තමයි සංචාරක කර්මාන්තේ ලංකාවේ දියුණු වෙන්න පටන් ගත්තේ. ඒකේ පූර්විකාවත් එක්ක මම අර බලන දෙවැන්නා විදිහට ගරුමුතුනි සංචාරක කර්මාන්තේ කොටස් හතරකට වෙනවා. ඩොමෙස්ටික් ටූරිසම් ඒ කියන්නේ දේශීය සංචාරය. එතන මෙහාට කියන කතා කරමු. ඉන්ටර්නැෂනල් ටූරිසම් කියන්නේ පිටරටින් මිනිස්සු ලංකාවට ඇවිල්ලා සති දෙකක් වගේ පමණ කෙටි කාලයක් ලංකාවට සංචාරය කළා. නැවතත් තමන්ගේ රටට යන එක. එතන මෙහාට කියන කතා කරමු. ඉන්බවුන්ඩ් ටූරිසම් කියන්නේ පිටරටින් මිනිස්සු ලංකාවට ඇවිල්ලා මාස දෙකක් තුනක් වගේ දිගු කාලයක් ලංකාවට සංචාරය කළා. නැවතත් තමන්ගේ රටට යන එක. එතන මෙහාට කියන කතා කරමු. අවුට්බවුන්ඩ් ටූරිසම් කියන්නේ ලංකාවේ ඉන්න මිනිස්සු පිටරටට සංචාරය කරනවා. කතා කරමු. ව්‍යාපාරික කටයුතු සඳහා ආගමික කටයුතු සඳහා අධ්‍යාපනික ක්‍රීඩා කටයුතු සඳහා මේ වෙනකොට සංචාරක කර්මාන්තය ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඉහාටින් කතා කරමු. මම දැන් වෙන දේශීය සංචාරය පැත්ත. මම කලින් කිව්වා වගේ දේශීය සංචාරය සරලව ගත්තහම ලංකාවේ මිනිස්සු ලංකාව ඇතුලේ විවිධ ස්ථානවල සංචාරය කරන එක තමයි දේශීය සංචාරය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් ඉහාටින් කතා කරමු. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන රජයේ ක්‍රියාමාර්ග ගොඩක් කරන් තියෙනවා. උදාහරණයක් විදිහට මහියංගනේ නාගදීපේ වගේ අටමස්ථාන සොළොස්මස්ථාන නරඹන්න ලංකාවේ මිනිස්සු විතරක් නෙමෙයි විදේශීය සංචාරකයන්ට හැකියාව සලස්සලා දීලා තියෙනවා. ඉතින් මෙහාටින් කතා කරමු. මීමුරේ යාපනයේ මන්නාරම බෙලිගුල වගේ මිනිස්සු ගන්නේ නැති ප්‍රසිද්ධ නැති ප්‍රදේශ කියලා මිනිස්සුන්ට දැනගන්න සංචාරක කර්මාන්තය රජය විසින් ප්‍රවර්ධනය කරලා තියෙනවා. ඉතින් මෙහාටින් කතා කරමු. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නේ රජයේ නැති තවත් ක්‍රියාමාර්ගයක් විදිහට සමාජ මාධ්‍ය ජනමාධ්‍ය පෙන්නන දෙනවා. උදාහරණයක් විදිහට අද දෙරට බිග් ෆෝකස් වැඩසටහන සම්බන්ධව රජයේ විසින් සම්බන්ධ කරපු සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂඥ තුමෙක් වන මහාචාර්ය අතුල ඥානවර්ධන ඒව වැඩසටහනේ කියනවා මේ වෙනකොට ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ටික ඔක්කොම මේ වෙනකොට අරන් ඉවරයි කියන ඒත් එක්කම කටයුතු එතුමා පැහැදිලි කරනවා මේ වෙනකොට සංචාරක කර්මාන්තය ලංකාවේ දිනුවල දෙන්න කොහොමද කියලා. ඉතින් ඉහාටින් කතා කරමු. ට්‍රැවලින් චතුර, විස්ට්‍රැවල් ඒ වගේම මෙතෙක් කාලයක් තිස්සේ පැවතුණු ජැක්සන් ඇන්තනි මහත්මයා විසින් මෙහෙයු කළුගම දිගේ වැඩසටහන වගේ වැඩසටහන් සමාජ මාධ්‍ය හරහා ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන තියෙනවා කරදරුනේ. ඒකයි අපි කියන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නේ රජයේ ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒව ඔයයන් උගල වෙනවා කියලා. ඉතින් ඉහාටින් කතා කරාම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන ක්‍රියාමාර්ග 15කට අධික සංඛ්‍යාවක් අරගෙන තියෙනවා. මම දැන් ඊපතට යන කරමු. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ සම්මේලන කාර්යාංශය සමරගම විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ ශ්‍රී ලංකාවේ කීර්තිය ඉහළ නංවන්න අධ්‍යාපනික මෙහෙයුමක් ගොඩනගලා තියෙනවා. ඉතින් ඉහාටින් කතා කරාම ලංකාවේ වැදගත්ම ස්ථානයක් වූ සීගිරිය සඳහා පරිපත ගමනාන්තයක් කරන ලෝකඩ පදක්කම ලැබීමට කටයුතු කරනවා වරපතුමිතුනි. එතන ඉහාටින් කතා කරාම මේ නෙදර්ලන්තයේ හේග්නුවර පැවැත්වුණු 2024 තානාපති උළෙලගේ තානාපති කාර්යාලය විසින් ලන්දේ සිට ඒ වගේම ජාත්‍යන්තර අමුත්තන්ට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ආහාර තේ ඒ වගේම අත්කම් වගේ දේවල් ප්‍රදර්ශනය කරන්න මිනිස්සුන්ට විදේශීය සංචාරකයට දැනගන්න හැකියාව ලබා දෙන ගරුමුතුනි. ඒකයි අපි යෝජකයන් කියන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න රජයේ ක්‍රියාමාර්ග අරන් දෙනවා. ඒ ඔබයන් උගල වෙනවා කියලා. ඉතින් ඉහාටින් කතා කරාම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න ලංකාව විතරක් නෙමෙයි පිටරට විවිධ රටවල විවිධ ක්‍රියාමාර්ග අරන් දෙනවා. උදාහරණයක් විදිහට මහත්මයිනේ ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශන පවත්වනවා. IDP Berlin, World Travel Market, WTA
PPM දාන්න ඒකට උදාහරණ විදිහට ගන්න පුළුවන්. එතනින් හරියට කතා කරමු. COVID-19 වසංගතයත් එක්ක සුරක්ෂිතව සංචාරය කරන්න මාලදිවයිනේ හැකියාව සලස්සලා දීලා දෙනවා. එතනින් හරියට කතා කරමු. නේපාලයේ පරිසර ස්වභාවය ප්‍රචාරය කරන්න. විසිට නේපාල් 2020 කියලා. විසිට නේපාල් 2020 කියලා සංවිධානයේ ගොඩනගලා තියෙනවා. එතනින් හරියට කතා කරමු. ඉන්දියාවේ ආයුර්වේදයේ වෙළඳ ඒ වගේ දේවල් ප්‍රචාරය කරන්න. ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා කිය සංවිධානයේ ගොඩනගලා තියෙනවා. ඉතින් ගන්න මේ වගේ නිකුත් රටවල අරන් තියෙන ක්‍රියාව මේ වෙනකොට ලංකාවත් අරන් තියෙනවා. ඒකට උදාහරණයක් තමයි අපි විශේෂ ශ්‍රී ලංකාව හඳුන්වන්නේ. එතකොට ගන්න ඒකෙන් හොඳට පැහැදිලි වෙනවා සංචාර කර්මාන්ත ප්‍රවර්ධනය කරන්න. රජයේ ක්‍රියාමාර්ගයක් තියෙනවා කියන. සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේලා රජයේ ක්‍රියාමාර්ග පෙරානුකූල බලකල සාධනීය නොවේ යන යෝජිත ප්‍රතියෝජන ප්‍රතිය දෙවනවදාන සභාගත ස්ථාපනය කිරීමට අවසරයි. ඉතින් ගරිබ බුද්ධිසනේ අපේ ප්‍රතියෝජන නායිකාව කියනවා ප්‍රතියෝජන නායිකාව අපිට පෙන්වන අපේ රටේ මේ සංචාරකයන්ගේ අපේ සෝභා සෞන්දර්යයත් එක්ක කියලා ඔබ මේක පිළිගන්න කරන්නේ ඒ වගේම තමයි BBC දත්ත වටා පෙන්වා දෙනවා අපේ රට තමයි සංචාරය කරන්න සුදුසු විශ්වතා සාහිත්‍ය රටවලදී නවීන තරණ කරන්නේ ඒකත් එක්කම ඒකට අමතරව තව රටවල් ටිකක් පාඩ දිනා කරන්නේ ඒ රටවල් ගැන කතා කරන්නේ පැනමා වල සංචාර ක්‍රමයේ පිළිවෙල පාදස්ම 4.2 සුචනා මොරොක්කෝවේ 11.8 වුණා එංගලන්තයේ 39.5 වෙනවා ජෝර්දානයේ 8.2 කිලෝමීටර භූතානයේ 12.12 වෙනවා ඉතින් ගායකනේ අපේ රටේ වැඩි ඒකේ බිලියන ගණන් පොඩි ගණන් කරන්නේ ඒ රටවල එච්චර වැඩි මොකද හේතුව රජාරන්ගේ ක්‍රියාමාර්ගය රජය සම්මතික මුගලේ ප්‍රයෝජන ගන්න නිසා තමයි ඒ රටවල දුන්නේ ඒක අපේ බිලියන නායක සීමාවට අතින් කරන්නේ ඒකට තමයි උදාහරණ තමයි අපේ ටීම් සහෝදරයින්ගේ මාධ්‍යමික කරන්නේ මාධ්‍යමික කියන්නේ පොඩි උපදක් හැබැයි දැන් කරන්නේ මේකේ සංචාරයේ ලැබෙන ආදායම කොච්චර කියලා කරන්නේ බිලියන 6.8ක් කියලා කරන්නේ ඉතින් කරන්නේ ඒ ආදායම ලැබෙන්නේ හේතුව මොකද්ද ඒ ආදායම පොඩි වෙලෙසියක් විතරයි හැබැයි අපේ ලංකාවේ කොච්චර සුභ සෞන්දර්ය ජීවන තියනද එළිය අපේ බිලියන ගානක් සීමාවල බිලියන 8ක් පැමිණෙන්නේ අපි යන්නේ නැද්ද හේතුව මොකද්ද රජයේ ක්‍රියාමාර්ග තිබා ඒක උපයානුකූල බලන්නේ සාධනීය නැතිව තමයි කරන්නේ නැත්නම් කියන කරන්නේ අපේ ප්‍රතියෝජන ආරයා ඒක ගන්න අපේ කිව්වා අපේ කිව්වද මේ සංචාරකයේ විනාශ කරන්නේ නැහැ කරන්නේ මතෙන් කතා කරන්නේ සංචාරකයන්ගේ විනාශ කරන්නේ සංචාරක විනාශ කතා කරනවා අද මේ කතා කරලා කියන්නේ මිනිස්සු වල ඒකම ප්‍රදේශේන බීච් කොයින අනුවර්තන ආමේ ගමන නිසා කතරන් දර්ශන කරන්නේ සංචාරකයන් ඉඳලා කරනවා ඒ වගේ කරන්නේ අපේ රටේ තියෙන තව ප්‍රශ්න තමයි මේ ආජීවන ප්‍රශ්න සංචාරකයන් පාරයට බෑ ජාතික සංහිඳියා කියනවා ඉතින් ඒක රාජ්‍ය ක්‍රියාමාර්ග කරන්නේ අර නැති හැබැයි උපයාන කුල වල සාධිය නෑ කරන්නේ ඉතින් තව කතාවක් කියනවා එක්තරා විශ්වාසකතක් අම්මෝ මේ දුෂ්කර කරනවා කරන්නේ කවදාවත් දරුවේ දුෂ්කර කරන්නේ අපේම රජයේ පාර්ලිමේන්තුවේ මාමත්‍රයේ කොහොමද ඒ පාර්ලිමේන්තුවේ මේ වගේ ප්‍රශ්නයේදී කොහොමද මේ සංචාර කර්මාන්තය දිනු කරන්නේ ඒකයි අපි කියන්නේ සංචාර කර්මාන්ත ප්‍රවර්තනයේ රජාගතේ ක්‍රියාමාර්ගය උපයාන කරන්නේ ඉතින් කරන්නේ කොහොමද දන්නවද එල්ඩෝසන් ට්‍රේඩින් එක කතා කරලා ඉන්නේ එල්ඩෝසන් ට්‍රේඩින් එක තමයි ලොකු සාහනක් තියනවා මෙන්න මේ දතාවට වෙනස් දෙනවා කොහොමද ටික තප්පරා විකිනා කියලා ඒක රජයේ මොකද විතර දෙනවා මොකක්ද කරන්නේ අපිට ටික විතරට නැති අපිට සල්ලියක් වැඩේ ඒක කියන කරන්නේ රජයේ බලන්න සාමියා සල්ලියක් කරන් විතරයි මෙන්න මේ අනාගතේ සංචාරකයන් ප්‍රවර්තනය කියන කතා කරන්නේ නැහැ කරන්නේ ඒ වගේම රජය බලන්නේ පොඩි පොඩි අලුත් ටික අපිට අපිට අවුරුපාක දෙන්නේ විතරයි සංචාර කර්මත ප්‍රවර්තනය හරි උත්තර නැහැ කරන්නේ අපේ රජය කියන්නේ අද විතරේ බලන්න කරන්නේ ඊට බලන්නේ ඉස්තික චීනේක නැහැ මේකට අඳ පුදාන තමයි අම්මන්තර මන්ත්‍ර පත්‍රය කරන්නේ දන්නවද ඒක ආරම්භ කරන්නේ ඊට බලන්නද මොකක්ද කතියේ පස්සේ කරන්නේ මේ පැත්තේ මොනවද නගිල ගන්නවා මොනවද නගිල ගන්නවා ඒකේ පාර්ලිමේ නගිල ගන්නවා ඊට පස්සේ අපේ රජය කරන්නේ මොකද ඒක මේ ගබරනවා හරියටනේ ආවොත් දෙන්නේ නවත්තන නිසා මෙන්න මේ කියනවා මේ ගබර කරන්නේ මේක දෙන්නේ ඒකයි අපි කියන්නේ සංචාර කර්මාන්තය කරනවද රජාගතේ ක්‍රියාමාර්ගය හරියන්නේ නැහැ සංචාරකයන්ට ප්‍රයෝජනෙ පරිසර නැහැ කියලා ඒකත් එකම වටතාවක් කියන්නේ තියෙනවා ගණිතේ අද වර්තමානයේ අපි දන්නවා සංචාරකයන් බොහෝ යන්නේ මේ බස්වල මේ බස්වල නැත්නම් ලොකු දේවල් වෙනවා හැබැයි කීචිලක්ලා කියලා පොරේ කම්බල පත්තර කියලා කරන්නේ හැබැයි ඒක මොනවාරි කරනවද නැහැ කරන්නේ ඒකයි තවම සංචාරකයන්
කරා. ආදරයෙන් දැක්වා. ඊට පස්සේ ආයකා වෙනකම් කියන්නේ මෙන්න මේ සංචාරක කර්මාන්තේ ප්‍රවචනයක් තිබ්බ ක්‍රියාමාර්ග රජ සාධනය වෙන්න ආරන්නේ. උපයානුකලත් වලදී සාධනය වෙන්න ආරන්නේ කියලා කරුවේ. ඊට මම කියන්නේ. කිසිදාක වෙනස් මිනිසත් ගුණ පිටුම් රට ශ්‍රී ලංකා. මේ රන් භූමිය උරුමය අපගේ රැකගමු ශ්‍රී ලංකා. නැගිටිමු ශ්‍රී ලංකා. අපි නැගිටිමු ශ්‍රී ලංකා. ගෞරව බුදුරජාණන් මේ වෙනකොට ලංකාවේ ආර්ථික අර්බුදේ ඔන්න ඔය ආර්ථික අර්බුදේ කොටේ සංචාරක කර්මාන්තයෙන් පැත්තෙන් ගත ක්‍රියාමාර්ග ගැන කතා කරනවා. සංචාරක කර්මාන්තේ ගත ක්‍රියාමාර්ග ගැන කතා කරනවා. එනද මාතෘකාවට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනවා. රජයේ නැති ක්‍රියාමාර්ග උපයානුකූල සාධනීය වෙනවා. යෝජක ප්‍රස්තුතය තේරවාඩ මේ සභාවක ප්‍රතිසම්පදේ දෙනව නම් මතක ගරුවේ බුදුමුනේ ඔන්න ඔය කියන සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය කරන්නේ 2024 වර්ෂයේ ශ්‍රී ලංකා ටුරිසම් ප්‍රොමෝෂන් ප්‍රයෝග කියලා වෙනම කැම්පේන් එකක් පටන් ගන්නවා. විදේශිකයන් ප්‍රචාරය කරනවා. ලංකාවේ මෙන්න මේ වගේ ස්වභාවික සම්පත් තියෙනවා. ලංකාවේ මෙන්න මේ කියන පරිසර පද්ධති විදිහට කියලා විදේශ රටවල් ප්‍රචාරය කළා. ඕල් ලංකාවට ගෙන්න ගන්න. අද වර්තමානයේ රජයේ පෙරලා තියෙනවා. එතනින් හිමාටින් කතා කරනවා. 2025 වර්ෂයට ඔන්න ඔය කියන සංචාරක කර්මාන්තේ පමණක් බිලියන 1.2 බිලියන 1.4කට මුදලක් යොමු වෙනවා. එතනින් හිමාටින් ලෝකේ ඔන්න ඔය කියනවා සංචාරක කර්මාන්තේ ප්‍රබල දැකලින් රටවල් ගැන කතා කරනවා. UK, රෂ්‍යා, ප්‍රංශය, චයිනාවේ රටවල් ඔවුන්ගේ රටවල් තුළ ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනය පවත්වලා කැම්පේන් එක පවත්වලා විදේශ රටවල ප්‍රචාරය කරන්නේ. ඔවුන් වර්තමානයේ කටයුතු කරනවා. නමුත් ගරුවේ බුදුරජාණන් වර්තමානයේ වෙනට ලංකාව ඔන්න ඔය කියනවා ක්‍රියාමාර්ගික අරගෙන තියෙනවා. ලංකාව තුළ ඔන්න ඔය කියනවා ජාත්‍යන්තර ප්‍රදර්ශනය පවත්වනවා. උදාහරණ ලෙස ගත්තාම IDM බරි WTM ලන්ඩන් ඔන්න ඔය කියනවා ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනය ලංකාව තුළ පවත්වනවා. විදේශ ආකර්ෂණය වැඩි කරගන්න වර්තමානයේ රජය සමත් වෙලා තියෙනවා. එතනින් ඉහළින් කතා කරාම ලංකාව තුළ ෆ්‍රී වීසා ගන්න. ඉන්දියාව තුළ තවත් රටවල් 15කට ලංකාවේ ෆ්‍රී වීසා ලබා දෙනවා. මොකද කරන්නේ? සංචාරකයන් ලංකාවට ගලයන් වර්ධනය කරගන්න. මෙන්න මේ කියනවා ෆ්‍රී වීසා සාක් සංවිධානයේ රටවල් එක ලබා දෙනවා. එතනින් ඉහළින් කතා කරාම දෙවන ලෝක යුද්ධ සමයේ ලංකාව ආසන්නයේ විනාශ වුණු නැව ටික බලන්න. ලංකාවේ ටූරිස්ට්ලා ගෙනියන්න වර්තමානයේ අපේ රටේ කටයුතු කරලා තියෙනවා. එතනින් ඉහළින් news.wire.lk කියන වෙබ්සයිට් එකට යනවා. පැහැදිලිව සඳහන් වෙනවා. මෙන්න මේ කියනවා සංචාරක කර්මාන්තයට අදාළ ප්‍රොජෙක්ට් 32කින් දවස් 50ක් ඇතුළත බිලියන 60ක් වැඩි මුදල අපේ රජයට හොයාගන්න කියලා දෙනවා. එතනින් යාළුවෝ කතා කරනවා. ශ්‍රී ලංකාවේ තියෙන ජාතික වනෝද්‍යානික වෙච්ච යාල පින්පත්තු ජාතික වනෝද්‍යානික විදේශ රටවල් ප්‍රචාරය කළා. මෙන්න මේ වගේ සම්පත් ටික ලංකාවේ තියෙනවා කියලා විදේශිකයන්ට කියලා දීලා ඕල් ලංකාවට එවන්න රජයේ ඉතින් ගෝනවා. එතනින් යාළුවෝ කතා කරනවා. ඔබත් මමත් දන්නේ ස්කාලට් ජොන්සන් ඇමරිකාවේ ඩොලර් 3500කට ඉෂුව එකක් පාවිච්චි කරනවා. ඒක ඒ රටේ ලොකු ගාණක්. නමුත් ඔන්න ඔය වගේ පිටරට ලොකු නම් තියෙන පිටරට සෙලබ්‍රිටිස්ලා ලංකාවට ආවම ලංකාවේ රජය ප්‍රකාශ කරනවා මෙන්න මේ වගේ කෙනෙක් ලංකාවට ආවා. ඕන් මෙන්න මේ පිටවල මෙන්න මේ වගේ දේවල් ලංකාවේ ප්‍රචාරය කරා කියලා විදේශිකයන්ට හා ලාංකිකයන්ට ප්‍රචාරය කරනවා. එතනින් ඉහළින් කතා කරනවා. පිටරට ඉන්න අයට සර්ෆින් ටූර්නමන්ට් එක ලංකාව තුළ පවත්වලා ඕන්ට ලංකාව තුළ ආකර්ෂණ ඇති කරන්නේ. අද වර්තමානයේ රජය සමත් වෙලා තියෙනවා. එතන ඉහළින් මිස් ටූරිසම් වර්ල්ඩ් අවෝඩ් සැරමනියයි කම්පිටිෂන් සෙරමනිස් ටික ලංකාව තුළම පාත්තන්න මේ වෙනකොට ක්‍රියාමාර්ග කරන්නේ. එතන ඉහළින් පිටරටින් එන විදේශිකයන්ට යටිතල පහසුකම් ටික දෙන්න. අද වර්තමානයේ රජයේ පියවරක් තියෙනවා. එතන ඉහළින් හෙළ සංස්කෘතියට හෙළ ආයුර්වේදයට ඇලුම්කට පුරවැසියන් ටික ලංකාවට ආවම ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ටික ලබා දෙන්න. වර්තමානයේ රජයේ පියවරක් තියෙනවා. UNDP, NSDC का होटल संचालक कार्मांते නැවත මේ ලංකාවට හරිත මාර්ගෝපදේශ හඳුන්වලා දීලා හරිත මාර්ගෝපදේශය ලංකාව තුළ ඇති කළා විරල බඩ දූෂණය වෙන කලාපනික නැවත විසිරු කරන්න කටයුතු කළා තියෙනවා. එතනින් ඉහළින් ඔන්න ඔය දල්දා මාලිගාවට එන විදේශිකයන්ට ලංකාව තුළ වැඩි පහසුකම් ලබා දෙන්න කටයුතු කළා තියෙනවා. එතනින් ඉහළින් ගන්නේ අපේ පදනේ පැහැදිලිව සඳහන් කළා. අපේ නායකතුමා සඳහන් කළා මෙන්න මේ ප්‍රවර්තනය කියන්නේ ප්‍රචාරය තුළින් දියුණු කිරීම. නමුත් කරන්නේ ප්‍රතියෝධ කණ්ඩායමේ නායකව කියනවා ක්‍රේමී ශබ්දකෝෂයට අනුකූලව වර්ධනය තුළින් වර්ධනය කිරීම ලොකු මොන්නේ ප්‍රවර්තනය කියලා කියන්නේ. ඒ කියන්නේ ගන්නේ ප්‍රතියෝධ කණ්ඩායමේ නායකව අපේ පදනමට එක වෙලා තියෙනවා. එතනින් ඉහළින් කතා කරනවා. දෙවැන්න කතා කරනකොට පාරවල් මල්ලි ලංකාවට තියෙන ආර්ථික අර්බුදේ අනාගතේ අපි හිතන්නේ ඉස්ලාම් වල ගොඩයි තියෙනවා. අන්තර්ගතේ ඔන්නේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය. ඒ වගේම තමයි විදේශීය මේ ලංකාවට අරගෙන ඒක ප්‍රවර්ධනය කිරීම කියන්නේ මෙන්න මේ වගේ යනවා. එතනින් හරියි කතා කරා. මෙන්න මේ කියනවා හෝටල්
සංචාර ඔන්න කියනවා. සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න. අද වර්තමානයේ රජය කියනවා. අන්න ඔන්න ක්‍රියාමාර්ග ටික උපයානුකූලව ඒ කියන්නේ අරමුණක් ඇතුව වර්තමානයේ අපේ රජයේ පිළිඅරගෙන වටේ මහ මුහුදයි සීතල සුළං පිහිටයි දකින්න අය පුදුමයි දිව්‍ය ලෝකය මීට පෙරදී එසේම අවසරය ගමින් කරවන්නට සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙහිලා රජයේ ක්‍රියාමාර්ග උපයානුකූලව වර්ණ කර සාධනීය නොවේ යන ප්‍රතියෝජන ප්‍රස්තුතය තුන්වන වරට ඒ සභාගත විදුලි ස්ථාපනය කිරීමට අවසරයි ඉතින් කරු විදුලි කතාව ආරම්භ කරන්න කලින් මම පොඩි දෙයක් කියන්නම් ඉතින් මේකට මහන්සිලා කරපුවාදී මට හම්බෙච්ච අතිශය කේන්ද්‍රජනකීය ප්‍රෝදිනක් පිළිබඳ එකක් ගැන කතා කරාට පස්සේ එදා පිරිස ප්‍රදේශයේ හොටලෙකදී රෙදරණත් හා විදරණ ජාතිකයන් තුන්දෙනෙකුට හිරිහැර ඊට පස්සේ පිරිස ප්‍රදේශයේ හොටලෙකදී රෙදරණත් හා විදරණ කාන්තාවන් තුන්දෙනෙකුට ලීගිය අදත්තේට ඊට පස්සේ පිරිස ප්‍රදේශයේ සර්වින් පීඩාවේ යෙදෙන ඉෂ්ටන ජාතිකයන්ට හිරිහැර ඉතින් කරු විද්‍යුතුනි මෙන්න මේ වගේ වාතාවරණයක් ලංකාවේ තියෙද්දී කොහොමද සංචාර කර්මාන්තය ඉස්සරහට යන්නේ? ඉංග්‍රීසි මෙන්න මේ ශ්‍රී ලංකාවේ තියෙන මෙන්න මේ කේන්ද්‍රය කියපුවත් ශ්‍රී ලංකාවේ මෙන්න මේ කේන්ද්‍රය කියපුවත් මුළු ලෝකෙටම ආරංචි දෙන්න සම්මානීය ජීවිතේ බව අනුමතියාගෙන සංචාරිකයෝ එනවා ලංකාවට. ඉතින් අපේ යෝජන දෙවෙන්නා කියනවා ඒ මිලියන 1.5 ශ්‍රී ලංකාවට ආවා. ඒක ඇත්ත. ඊළඟට මිලියනක් විතර රුපියල් මිලියනයක විතර ටාගට් එකක් තිබ්බා. ඒකත් හරි. ඒ වුණාට ගත්තොත් ශ්‍රී ලංකාවට එන හැම සංචාරකයෙක්ම ලක්ෂ 2ක් ගමන් ගමන්නේ මිලියන 2ක් ගමන් ගමන්නේ. ඒ යනවෙකින් ආවන්නේ. එතනින් භාගයක්ම ආදී රටේ යන්නේ ආයි ශ්‍රී ලංකාවට එන්නේ නැහැ කියලා දාගන්න. මොකක්ද මෙතන වෙලා තියෙන ප්‍රවර්ධනය? මේක උපයානුකූල ප්‍රවර්ධනය වෙලා නම් කරු විදුලි. අද මේ වෙනකොට මෙන්න මේ සිදුවන ලිපික අදත්තෙන්ටක් වගේ විදේශිකයන් සිදුවන මේ වගේ හිරිහැරවලට ශ්‍රී ලංකාවේ රජය කුමක් හෝ තීන්දුවක් ගන්නවද කරු විදුලි. ඊට පස්සේ අපේ කාශ්‍යප රජතුමාට පින් සිද්ධ වෙන්න සීගිරිය හැදලා තියෙනවා. එදා හිටපු පුදුම කලාකරුවන්ට පින් සිද්ධ වෙන්න. අන්නේ සීගිරිය ඇතුලේ එතපත් පවුල විවිධ සිදුවන් වගේම ඉතාමත් උසස් ආකාරයේ ජල පුර හැදලා තියෙද්දී අන්න ඒක බලන්න එනකොට විදුලි පිටරටවලින් ශ්‍රී ලංකාවට සංචාරකයෝ හැබැයි කරු විදුලි මෙන්න මේ හිත ආවට මේ විදිහේ රජය මොකක්ද කරේ කරු විදුලි ලෝක උරුමනේ අටවෙනි ස්ථානයේ සීගිරිය ඇවිල්ලා තිබ්බා අද විතරක් නෙමෙයි ඒක එදා ආවා අදත් ආවා ඒක හෙටත් ඉන්නම නැතිලා තියෙනවා රජයට දෙන්න පුළුවන් වෙච්ච යටිතල පහසුකම් තියෙනවා මෙන්න මේ යෝජන දෙකක් වගේ මෙන්න මේ යටිතල පහසුකම් ලබා දුන්නද කරු විදුලි මේකම අවසරකම් මේ සීගිරිය කියන ප්‍රදේශයේ කාරණා ටික තියෙනවද කරු විදුලි හරියට පානීය ජලය ටිකක් තියෙනවද මේ කරු විදුලි හරියම පැසිකිලි ටිකක් තියෙනවද මේ කරු විදුලි පැසිකිලි තියෙනවා ඒවට ටැංකිය බලන්න කරු විදුලි පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියලා මේ කරු විදුලි අන්න ඒ වගේ මූලික යටිතල පහසුකම් සිද්ධවත් වෙන්නද කොහොමද කියන්නේ කරු විදුලි ශ්‍රී ලංකාව සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට රජය උපයානුකූලව වර්ණ කර සාධනීය කියලා. උපයානුකූලව බලද්දී කවදාවත් සාධනීය නෑ කරු විදුලි. මේක උපයානුකූලව බැලුවන කරු විදුලි. මේ විදිහේ 10000 ගුණයක් ශ්‍රී ලංකාවට එන සංචාරක වැඩිලා යනවා. අනිත් ඉස්සෙම උපයානුකූල දෙයක් මේ රජය තුල නෑ කියලා කරු විදුලි. හරි පස්සේ තව කියනවා කරු විදුලි. 8ම ස්ථාන 12ම ස්ථාන වලට සංචාරිකයෝ ඇදලා ගන්න රජය විසින් ගොඩක් පියවරක් දෙනවා කියලා යෝජනා දෙන්න තියෙනවා. ඉතින් කරු විදුලි මේක කතා කරලා පස්සේ මේ ටැංගවල ටැංකිය බලන්න කරු විදුලි හරියට පැසිකිලියක් තියනවා කියලා. මේ කරු විදුලි හරියට පානීය ජලය ටිකක් තියනවා බලන්න කරු විදුලි. හරියට ඇත්තට පහසුකමක් තියෙනවා කරු විදුලි. හරියට පස්සේ සංචාරක වීසා ගැන හරියට බලද්දී සමහර ජාතිකයන් සඳහා ශ්‍රී ලංකාවේ වීසා ලැබීම නැත්නම් වීසා ඔන් එලිජිබල් වීම හේතුවෙන් සංචාරක විවිධ රටවල පුද්ගලයන්ට සංචාරයට යන අපහසුතාවක් ඇති වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ එදත් තිබ්බ අදත් තිබ්බ හෙටත් තියෙනවා කරු විදුලි. දවසින් දවස රජයන් මාරු වෙද්දී තිරසාර විසඳුමක් නැති හින්දා මෙන්න මේ ප්‍රශ්නය නැවත නැවත කන නැගිනවා විතරයි කරු විදුලි. අන්න ඒ හින්දා තමයි මම දිගින් දිගටම අපේ නායකවම කිව්වේ අපේ දෙවන
ශ්‍රී ලංකාව තියෙනවා ලෝකේ ලස්සනම රටවල් අතර මුල් 10 අතර. මේ ලකේ පරිස්සමෙන් ඒ වුණාට ගරු පිටුතුනි ශ්‍රී ලංකාව තියෙනවද මුල් 10 අතර? නෑ ගරු පිටුතුනි. ඒක තියෙන්නේ 79 වෙනි ස්ථානයේ. මොකද ශ්‍රී ලංකාවට හොඳ විපුලත්වයක් තියෙන හින්දා ශ්‍රී ලංකාවට සංචාරකයන් ආවට ශ්‍රී ලංකාවට සංචාරක වෙන්න ගන්න ක්‍රමයක් නෑ. ඒකින් තමයි අදනක සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමලා රජිකරණ ක්‍රියාමාර්ග උපයන කරන්නද සාධනීය වේ. ගරුවියනේ විවාදයක් ඇතුලේ උළු ගැලවෙන්න කෑ ගහන්නත් පුළුවන්. විවාදයක් ඇතුලේ ගහමරා ගන්නත් පුළුවන්. එතනින් එහාට ගිහලා විවාදයක් ඇතුලේ බොරු කරන්න කියන්නත් පුළුවන් සමහර වගේ. හැබැයි විවාදයක් ජයග්‍රහණය කරන්න නම් උපයානුකූලව බලන කල හරියට තර්ක ටික තියෙන්න ඕනේ. හරියට කරුණු ටික තියෙන්න ඕනේ. හරියට අපි වගේ එකී පූර්විකාවක් එක්ක අවසර ගන්නවා. දැන් ගරුවියනේ මෙතුමන්ලා කතා තුනක් විතරයි. තුන්දෙනා උපයෝග කරන සංසාර කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න රජයේ ගත්ත ක්‍රියාමාර්ග ටික මෙතුමන්ලා උපයානුකූල නිර්වාසනයට සාධනීය වෙන්නේ නැහැ. අපි කියන මේක එහෙම නැහැ කියලා. දැන් අපි මේක එහෙම නැහැ කියලා කියන්නේ. දැන් ලංකාවින්නේ බම්බුල් කියන ලේබල් එකකින් ජාන්තම් ටෙලිවිෂන් එක. දැන් ලංකාවින්නේ ආර්ථික මට්ටමින් කඩාවෙච්ච ජාන්තම් එකකින් උඩට එන්න හදන එක. දැන් ලංකාවින්නේ දරුණු වසංගතයට මුහුණ දීලා ඒකෙන් ජාන්තම් ගොඩට නම්ම හදන එක. අර ලංකාවේ බාණ්ඩාගාරයේ සංයෝග මඩවලා තියෙද්දි ලංකාවේ මහ බැංකුව කොල්ල කමිටුවක් යා තියෙද්දි මේ කියන ආර්ථික වශයෙන් අස්ථාවරචකයක් තමයි අපි හිටියේ. ලංකාවේ පළවෙනි වතාවට ජනතා සංදේශ පත්‍රපු ජනාධිපතිවරයෙක් මිනිස්සු එකතු වෙලා අරගලන කණ්ඩල දාපු දේශපාලන අලගලකාරී සමාජයක තමයි අපි හිටියේ. මේ තියෙන ප්‍රශ්න ටිකක් එක්ක දැන් තමයි ලංකාව ඇත්තටම ස්ථාවර මට්ටමකට නගාගෙන තියෙන්නේ. IMF එකට අපි කී පාරක් ගියාද? අපි කී පාරක් ප්‍රතික්ෂේප වුණාද? දැන් මොන්නේ අන්තම් IMF එකෙන් ණය ටික හම්බලා තියෙනවා. හැබැයි එහෙමයි කියලා අපිට ඕන විදිහට නටන්න බෑ. ඇයි? ඒගොල්ලෝ අපිට IMF එක අපිට නිර්ණය ටිකක් දීලා තියෙනවා. ඒ නිර්ණය ටිකක් දීලා තියෙනවා. ආදායම් වියදම් ක්‍රියාත්මක වෙන්න ඕනේ. රටේ මේ විදිහට දේවල් වලට අයව සම්පාදනය වෙන්න ඕනේ. රටේ මේ විදිහට ඉලක්ක ටික සම්පූර්ණ කරගන්න ඕනේ. අපිට දැන් ඉලක්කයක් තියෙනවා. ඒකනේ මේ ගවර්න්මන්ට් අපිට අමතක වෙච්ච කාරණාව. අවුරුදු ගානක් තිස්සේ ගත්ත ණය ටික ණයට එකතු වෙච්ච පොලිය ණය පරිමිතිලා ණය ප්‍රතිවිරුද්ධ ගත කරගෙන ඉඳපු ගිය තමයි ලංකාවේ හිටියේ. එතකොට ගවර්න්මන්ට්නේ එහෙම ප්‍රශ්න ගන්න ඉඳගෙන උපයානුකූලව බලනකොට මේ වෙලාවේ සංසාර කර්මාන්තය ප්‍රවර්ධනය කරන එක නෙමෙයි රජයේ මූලික කාරණාව වෙන්නේ. හැබැයි එහෙමයි කියලා සංසාර කර්මාන්තය අතහැරගෙන ඔන්න එහෙනම් මෙතුමල්ලා කියනවා වගේ සාධනීය වෙන්න තිබ්බා. හැබැයි සංසාර කර්මාන්තය කොයිම වෙලාවක රජයේ විසින් අතහැරියේ නැහැ. ඒක මගේ දෙවෙනි කටු ගණන් වෙනවා. ඒක මගේ දෙවෙනි කටු ගණන් වෙනවා. වාර්තා දුරට ගෙනල්ලා පෙන්නනවා. සංසාර කර්මාන්තයට දෙන්න පුළුවන් සමස්ත දායකත්වය රජයේ විසින් ලබා දුන්න කියන කාරණාව. අනිත් එක විතරනේ මෙතුමලගේ නායකතුමිය කියනවා ඒවා දීර්ඝකාලීන නැල්ලු. තිරසාර නැල්ලු. දන්නේ නැතුව ඇති ලංකාවේ සංචාරක අමාත්‍යාංශය විසින් මේ වෙනකොට අලුත් සැලසුම් ගෙනල්ලා තියෙනවා. වැඩි පිළිවෙලක් කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මූලික ක්‍රියාවලින් ගණන් තියෙනවා. එතකොට සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කරන එක එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට ටික කාලයක් යනවා. ඒකේ මුල් පියවරක් ටික දැන් අරන් තින්නේ. මෙතුමලට ඒක පැහැදිලි නෑ. කරන්න දෙයක් නෑ. අරක් ගන්න විතරේ මෙතුමලි කිව්වේ මොකද්ද? අරක නෑ මේක නෑ කිව්ව මිසක් කරුණු කොනදික් ගෙනල්ලා පෙන්නුවේ නෑ. ඕක හිතේ තියෙන දේවල් කිව්ව කියලා විවාද දිනන්න බෑ. ඊළඟට ගොඩියුනේ සිව්පැනට කරුණු කියන ලකුණක් වෙන හින්දා මම කරුණු දිහාට ශ්‍රී ලංකාවේ කොරෝනා අර්බුදයක් එක්ක ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන කියන මේ ශේෂ්ත්‍රම ගොඩක් වෙනස්කමක් වෙනවා. ඒක ධනාත්මක වෙනස්කමක් නෙමෙයි. ඒක ඍණාත්මක වෙනස්කමක්. ඒ වෙලාවෙ ඉඳන් අද වෙනකම් අවුරුදු 3-4ක් වගේ කෙටි කාලයක් තුළ මහලු කාලයක් තිබිලා නැහැ. හැබැයි රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ටික අරගෙන තියෙනවා. ලංකාවේ රජය විසින් තිරසාර යහපත් ප්‍රතිකර්ම රාශියක් අරගෙන තියෙනවා. ඕක පටන් ගත්තේ මම හිතන්නේ 2020 ජනවාරි 20 වෙනිදා ජෛව කෝඩ මුලක් එක්ක ජර්මන් ජාතික විදේශික සංචාරකයෙක් ලංකාවට එනවා. අනිත් කාරණාව එල්බිය කම්ගාවලිය හොස් කරන්නේ නැහැ. ඇයි හොස් කරන්නේ නැත්තේ? ක්‍රිකට් කියන්නේ ජාත්‍යන්තර කම්ගාවලිය. එතකොට ලෝක අවධානය අපිට දිනා ගන්න පුළුවන්. 300ක් මේ රට ලෝකෙට ගෙනියන ප්‍රධාන දෙයක් තමයි ක්‍රිකට් කියලා කියන්නේ. එතකොට සංචාරක ආකර්ෂණය වර්ධනය කරගන්න ඕනේ. ප්‍රවර්ධනය ටික උපයානුකූලව ප්‍රාසාරම් අරන් කියන කාරණාව ඔබට මට අපට දෙක ගන්න පුළුවන්. අනිත් කාරණාව මේක
හරියට කරුණු හරියටෝ මේ වගේ දේවල් කිව්වට පස්සේ රජයේ උපයානුකූලව බලන කල හරි දේවල් ටික අරගෙන තියෙනවා. අනිත් කාරණාව IMF එකේ අපිට නිර්ආණ ටිකක් දීලා තියෙනවා. එතනින් එහාට අපිට යන්න බෑ. මේගොල්ලෝ කියනවා වගේ සංසාර කර්මාන්තය දිනුනට අපිත් කැමති. මේ කියන දේවල් අපේ සංසාර කර්මාන්තය දිනනවා නම් ඔය ඇමරිකාවේ බංග්ලාදේශයේ දිනනවා වගේ කියන අපේ රටේ දිනනවා අපිත් කැමති. හැබැයි අපි කියන්නේ සංවර්ධනය වෙමින් පවතින බංගුලන් කියන නේදන්නේ අපරට. අපි සංවර්ධනය කරේ දේවල් කරනවා. ගණිතය යෝජනා විසින් මෙච්චර රාජ්‍ය විසින් කරපු ඒවා අත්පත් කරලා මෙච්චර රාජ්‍ය විසින් සමස්ත ජනතාවට ප්‍රොපගෑන්ඩා දෙනවා. අන්නද යෝජනය මේ වගේ කෝට් කියලා අපිට ගාලා හිටක් ගන්න වෙනවා වලට ගාලා. මේ කියන්නේ හරි සංචාරක කර්මාන්තය ඉස්සරහට කරලා තියෙනවා. කොවිඩ්-19 ඇටැක් ආව හරිම හරියට. අන්න ඒවා දැක්කා. ගණිතේ ගිය අවුරුදු ලංකාවේ ඇටි ලක්ෂයක් දෙනවා. 1.4 සංචාරක වෙන ගන්න කියලා. හරියට තියෙන්න ගත්තා. මේ අවුරුදු දෙනවා කියලා මේ අවුරුදු දෙනවා 1.5 මිලියන ප්‍රමාණයක් ලංකාවේ කරන්නේ කියලා. මේ වෙද්දි කියන එක නේද? අන්න ගණිතේ යෝජනාවේ දැනුණා. සංචාරක මේ වෙද්දි ලංකාවේ නා. ඒකවල යෝජනාවේ හිටියා. ඔන්න කීතුවා. උඹ කියන්නේ උනත් ඒකට කියනවා. මායන් කුල සාධනියක් කියලා. මෙන්න මෙයාලා මේ වගේ අතු අවසරයේ ඉන්න නිසා තමයි. මෙච්චර කාලෙ අපිට මෙයාලා හිතන කිරම රජය ඇතුළේ හිටන නිසා තමයි. තවමත් අපිට සංචාරක කර්මාන්තය දියුණු කරගන්න බැහැ. මෙතන අපේ යෝජනා ආයෙත් ඉතිරෙත් ආකියව යෝජනා තුන්ගෙන ඉතිරෙත් ආකිය යෝජනා හතරගෙන කිව්වා මෙන්න ආත් කියන. හරි හැරෙන යෝජනාවේ පදම යෝජනාවේ පදම නායකයන් කියනවා අපිට මුදල් සීමාවක් තියෙනවා. ඉතින් මේ ආදේ වත්තර බෑ. ඕයා මොනවාක්වත් අපිට ඇමරිකාවෙන් ගන්නත් ඕස්ට්‍රේලියාවෙන් ගන්නත් මේ ලංකාව කරන්න පුළුවන් මෙච්චර. හරියට හැරෙන මාර්ගය කරනවා.
ක්‍රියාත්මක කරනවා. මේ ක්‍රියාමාර්ග විතරක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මගේ පදනමේ කිව්වා වගේ සාධනීය කොටස් තුනේ පූර්ව ක්‍රියාත්මක වන පශ්චාත් විමර්ශන නැත්නම් වරුන් මොනවාද කරන ක්‍රියාත්මක වන උපයාත්මක සාධනීය වෙනවා. ඒක යෝජක ඒකට යෝජක මෙච්චරලා කියන්නේ. ඔන්න කියන්නේ සංචාර කර්මාන්තය වර්ධනය කරනවා. රාජ්‍ය කියන ක්‍රියාමාර්ග කිසිසේත් උදාහරණ පුරා සාධනීය නොවේ කියලා.
අපි හොඳින්ම පෙන්වලා දුන්නා. මේ කියන්නේ නම් ප්‍රශ්න ටිකක් එක්ක. රජයේ ලංකාවේ ජාත්‍යන්තර නාමය හරියට හදාගත්තා නිසා. අතේ කැනඩා යුකේ කොහොමද අපි රට ආමන්ත්‍රණය කරන්නේ කියලා. යන්න හොඳ නේද රටට? යන්න නම් අවදානම් කරා. අර යන්න ඕන රටට. මේ ස්පීඩ් ටිකත් හරියට දුන්නා. සංචාරකයන්ට ආකර්ෂණයක් ඇති රටක්. තරතුන්දේ න්යාය මොනවද කරේ? අපි මෙච්චර ඔත්තු කරලා වෙන්නවා. මේ දෙවන්න කියලා වෙන්නවා. ලංකාව ඇතුලේ දූෂණ සිදුවනවා කියලා. සංචාරකයන්ට විදි ඉගෙන කියලා. මෙයා මොනවද වැඩගත්ත ක්‍රියාමාර්ග? නෑ නේද? කටපාඩම් කරන්න යන ආපු ස්පීච් එක කියලා අනේ අපි මේ ටික කරා. රජේ මේ ටික කරා කියලා යන්නේ ඉතරයි මෙයා දන්නේ. හැබැයි අපේ හතු දිනා පෙන්නන දුන්නා. ලංකාව ඇතුලේ සංචාරකයන් කාර්යසේ. එයාට කොච්චර ගැටලු වල මොකද තියනවද? ලංකාවේ රජේ ඒවට රුපියල් මිලියන ක්‍රියාමාර්ග ගන්න. අපේ හතු දිනා කියනවා. පෙරමුදිතරේ නැවතවතාවක් අවසාන වශයෙන් කියනවා. මේ මාතෘකාව ගල් බුද්ධිමතුනි මුලින්ම මේ නාගරික දෙයක් කියන්න තියෙනවා. විවාදයක් කරන්නේ ඊක කටක් ටික බලන්න මත. ඔතේ දැනුමක් ඕනේ, ඔතේ අහන්න ලැබුණා කියනෝනේ. ඒ වගේම තේරුම් ගැනීම හැකියාවක් තියෙනවා. දැන් ඔය මාන ටිකත් එක්ක මේ මාතෘකාවට අන්තිම පාඩ හරිකෝ ප්‍රතිවාදකේ නායකයෙක්ගෙන් මතනවා. ගල් බුද්ධිමතුනි ඒගොල්ලෝ කියනවා ප්‍රවර්ධනය කියන්නේ අපි කියන වගේ ප්‍රචාරය විවර්ධනය කිරීම නෙමෙයි. වර්ධනය විතරයි සංවර්ධනය කිරීම. හරි අපි ඒ පැත්තට මේගොල්ලෝ උත්තර දෙන්නකො 2022 වර්ෂයේදී ලංකාව කියන රට ආර්ථික අර්බුදයකට කඩාගෙන වැටුණා. හැබැයි 2025 වර්ෂයේ වෙනකොට ඒක ස්ථාවර වෙලා තියෙනවා. එතකොට දරුවෝ 2022ට සාපේක්ෂව 2025 වර්ෂයේ වෙනකොට ඉන්නේ ඒක වර්ධනය වෙලා තියෙනවා. දැන් අපේ පදනමේ කියනවා වගේ මේක ප්‍රචාරයෙන් වර්ධනය වෙලා තියෙනවා. දැන් මේ පරිණික අමතක කර දාලා දැන් ප්‍රතියෝජන දෙමැටි කියනවා අනේ අපේ රටේ අයිද අපේ රටේ බැරියයි ඉංගලන්තේ වගේ මේව කරන්නේ උදානේ වගේ මේව කරන්නේ ඊට පස්සේ ප්‍රතියෝජන සිංහන්නේ කියනවා පාලිදිගේට වඩා හොඳ බජට් එකක් ලංකාවට තියෙනවා. ඒ මේවට අංගාවතුලේ කරන්නේ නැත්තේ ඒගොල්ලෝ කතා හතරෙම අනේ මේව කරන්න තිබ්බා මේ කරා නම් හොඳයි මේ කරා නම් ලංකාවේ සංචාර කර්මාන්තේ මේ විදිහට දියුණු වෙනවා කියලා වෙන රටවල් ටිකක් අල්ලන්න කතා කරලා දරුවෝ ඕකට දෙන්නේ එකම එක උත්තරේ ලංකාව කියන්නේ ඒක රටක් නෙමෙයි. ලංකාව කියන්නේ ආර්ථික අර්බුදයක් එක්ක ඉන්න රටක්. ඔය ආර්ථික අර්බුදේ ඉන්නකොට ලංකාවට ණය අරන් තියෙනවා. ඒ ණය අපෝ ගෙවන්න ඕනේ. නම් ඔයගොල්ලෝ තේරෙන්නේ සංකල්පයක් තියෙනවා. ඒ තමයි ණය ප්‍රතිවිරෝධ කරන්නේ. ලංකාව අද වෙනකොට ණය ප්‍රතිවිරෝධ කරලා තියෙනවා. ඒ කියන්නේ කරුත් මේ ලංකාවට අද ඕන විදියට සල්ලි වියදම් කරන්න හැකියාවක් නැහැ. ඒ වියදම් කරන්න බැරි හින්දා තමයි අද ලංකාව ඒගොල්ලෝ වියදම් කරන දේවල්. තාමත් තාමත් පැහැදිලිව සංචාර කර්මාන්තයට තාමත් නිවැරදිව සාධනීයව වියදම් කරනවා. දැන් කරුත් එතනින් යහට ගිහින් ප්‍රතියෝජන නායකවගේ පිළිතුරු කතාව කියනවා සාධනීය වෙන්නේ නැහැ. කරුත් අපි මෙහෙම කියනවා. සාධනීය භාවය අපි අපේ පත්‍රමේදී කොටස් තුනකින් පෙන්නනවා. ඉස්සගේ පැත්තේ රට පැත්තේ ඒ වගේම වෙන සංචාරකයන්ගේ පැත්තේ. කරුත් 2022 වර්ෂයේදී මමගේ පළවෙනි කතාවේදී කිව්වා. මිනිස්සුන්ට කන්න බොන්න ටික නැති වෙනවා. මිනිස්සුන්ට ඕනකට දෙහෙත් ටික ගන්න නැති වෙනවා. එතකොට මිනිස්සු පීඩාවටපත් වෙනවා. රට සංවර්ධනය වෙමින් පවතින රට බංකොලොත්වලට බවටපත් වෙනවා. සංචාරකයා ලංකාවට ඇවිල්ලා එයාට පෙට්‍රල් ටික ගන්න හැකියාව නැති වෙනවා. දවස් ගානේ පොලික් ඉන්න වෙනවා. පොලික් වල ඉන්න වෙනවා. හැබැයි කරුත් 2025 වර්ෂයේ ලංකාව තියා ඇස්ති කරලා බැලුවොත් ඒ ටික වෙන්නේ නැහැ. මොකද කිව්වොත් සංචාර කර්මාන්තයක් එක්ක ලංකාවේ ආර්ථික ස්ථාවර වෙලා තියෙනවා. ඒත් එක්කම කරුත් අද ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ඉති මුදලක් වෙන්න පුළුවන්. හැබැයි කන්න බොන්න ටික ගන්න පුළුවන් වෙනවා. බෙහෙත් ටික
අපි ඒගොල්ලෝ ලස්සන චිත්‍රයක් එක්ක වෙන්නේ. ගරුතුමනි අපි කාර්යෝග වලින් එහාට ගිහිල්ලා දත්ත මහත්තයා එක්ක අපේ පදර බින්දක් එන්නවා. ලංකාවේ 2019 තිබ්බ තත්ත්වය 2021 වැඩිච්ච තත්ත්වය 2025 වර්ෂය වෙනකොට පායානුකූලව බලද්දී ඔවුන්ගේ කියන සංචාර කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙලා තියෙන කොහොමද කියලා. අපි අපේ කතාවලින් තමයි පැහැදිලි කරනවා. ගරුතුමනි ඉතින් ප්‍රතිවර්තනයේ අවසාන කාරණාව ත්‍රි දිශා වාදී නැහැ. දැන් ඔබතුමන්ම දැන් Google කරලා බලන්නකෝ ත්‍රි දිශා වාදී නැද්ද කියලා ඉන්දියාවට එතනින් යාට